හයි කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අදත් හරි ලස්සන දවසක් මේ. ඉතින් මම උදේම ජේසුට සැලොන් එකේ පහන තියලා පේ කරලා අස් කරන වැඩ ටික පටන් ගන්නවා. උදේ මතු ගන්න තියෙනවා, සුදු පුතාගේ රෙදි හොදන්න දාලා සුදු පුතාගේ කෑම හදන්න තියෙනවා. ඉතින් ඒ ටික මම ඉක්මනින්ම කරගන්න කියලා තමයි මේ හදන්නේ. आँखों में तेरी अजब सी अदाएं हैं, आँखों में तेरी अजब सी अदाएं हैं, दिल को बना दे जो पतंग सांसें, ये तेरी वो हवाएं हैं. ඉතින් ගියස් කළා ඉවර වෙලා ඒ වැඩ ඉවර වෙද්දි මම මගේ ටී එකත් බොන්න කියලා තමයි මේ හදන්නේ. ඉතින් ඒ බොන අතරතුරේ අපේ සුදු පුතාත් ඔන්න හැරුණා. ඉතින් දැන් මට ඊළඟට තියෙන්නේ මල් වලට වතුර දාන්න උදේ. ඉතින් සුදු පුතාත් මාත් එක්කම මගේ වැඩවලට උදව් වෙන්න දැන් ඉතින් මගේ පස්සෙන් එනවා. මම ගොඩක් වැඩ කරනකොට සුදු පුතත් ඉතින් මං එක්කම තමයි ඉන්නේ. එයාත් ගොඩක් ඉතින් මට උදව් කරනවා. සමහර වෙලාවට ඉතින් එයාට සමහර දේවල් තේරෙන්නේ නැහැ. තාම චූටිනේ. ඒ වුණාට ඉතින් අර මං කරන දේවල් එයා බලන් ඉඳලා එයාත් ඒ දේවල් කරන්න හරිම ආතයි. ඉතින් මං ඒ දේවල් සුදු පුතාටත් පුරුදු කරනවා. එයාට දැන් ගොඩක් වැඩ තනියෙන් කරගන්නත් පුළුවන්. සමහර දවස් තියෙනවා මේ හිතපු විදිහටම හිතපු ප්ලෑන් කරලා තියෙන විදිහටම ඒ වැඩ ටික කරගන්න බැරි වෙන. ඒ වුණාට දවස ඇතුළත කරන්න ඕනි වැඩ ටික මම කොහොම හරි සුදු පුතා එක්ක කරගන්නවා. සැලොන් එකේ වැඩ, ගෙදර වැඩ, ඒ ඔක්කොම. ඒ හැම වැඩක්ම කරන අතරේ මම ගැන බලන්නත් අමතක කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මගේ ස්කින් කෙයාත් මම අනිවාර්යයෙන්ම කරනවා. මුලින්ම මම ගානියා බ්‍රෑන්ඩ් එකේ එන ක්ලෙන්සින් වෝටර් එකේ මූණ හොඳට ක්ලෙන්ස් කරගන්නවා. ඊට පස්සේ තමයි මම සෙරාවි ක්ලෙන්සර් එකේ මූණ ක්ලෙන්ස් කරන්නේ. ඔයාලා අනිවාර්යයෙන්ම පිරිසිදු ටවල් එකක් වයිට් උනොත් ගොඩක් හොඳයි තියාගන්න. ඔයාගේ ෆේස් එක ක්ලෙන්ස් කරාට පස්සේ යූස් කරන්න. ඊට පස්සේ මම සෙරාවි එකේ ලෝෂන් එක මුළු බොඩි එකටම ෆේස් එකට ඔක්කොටම මම ඇප්ලයි කරන්නේ ඒක. මේ දවස්වල මම බොඩි වොෂ් එක විදියට මේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එකේ විටාරිච් කියන එක තමයි යූස් කරන්නේ. ඔයාලා කැමතිම බොඩි වොෂ් එකක් ඉතින් යූස් කරන්න පුළුවන්. මම ඉතින් මට හම්බෙන එක මම යූස් කරනවා හොඳයි කියලා හිතුනහම අරගෙන මම ගොඩක් වෙලාවට මගේ ඇස්සට කළු වෙන එකට යූස් කරන එක තමයි අයි මාස්ක්. ඊට පස්සේ මගේ වැඩ ටික ඉවර කරලා සුදු පුතාවත් වොෂ් දාලා මම එයාගේ උදේ බ්‍රෙක්ෆාස්ට් දෙන්න තමයි මේ හදන්නේ. ඉතින් එයා සමහර දාට ආසාවෙන් කනවා, සමහර දාට නම් ඉතින් ආස නැහැ. ඉතින් එහෙම තමයි නේද සුදු පුතා. එයාලා ඉන්න බබාලා ඉන්න අම්මලා දන්නවනේ. ඉතින් එයාලා එක එක දවසට එක එක විදියනේ නේද. අපේ සුදු පුතත් ඒ වගේ තමයි. ඉතින් ඒ වැඩ ටික ඉවර වෙලා ගෙදර තව ටිකෙන් අපි ලෑස්ති වෙන්න ඕනේ. අද එළියට යන්න තියෙනවා වැඩ වගේක් කරගන්න අපිට. ඒ ටික කරගන්නත් එක්ක ඉතින් දැන් ලෑස්ති වෙන්න කියලා තමයි හදන්නේ. ඉතින් ඔයාලා නිතරම සැලොන් එකට එන අය, මව හම්බෙන අය නිතරම ස්කින් කෙයා ගැන අහනවා. එතකොට ඒගොල්ලන්ට යූස් කරන්න හොඳ ක්ලෙන්සර් එකක්, ෆේස් වොෂ් එකක් ගැන අනිවාර්යෙන්ම අහන දෙයක් නේ. ඉතින් එතකොට මම යූස් කරලා තියෙන හොඳ ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් මම අනිවාර්යෙන්ම ඒගොල්ලන්ට කියලා තියෙනවා, ෆොටෝස් එවලා තියෙනවා. ඔයාලා දන්න අය දන්නවනේ ඉතින් ඒ දේවල්. හැබැයි මම ඔයාලට ස්කින් කෙයා ගැන වෙන මේ ක්ලෙන්සර් ගැන මම අලුතෙන් වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න. ඒව ගැන වැඩිදුර දැනගන්න කැමති අයට. ඉතින් මම මේ ගෙවන හැම මොහොතකටම හරිම ආදරෙයි. මම හරිම ආදරෙයි මගේ පවුලට, මේ විශ්වයට, මගේ දෙවියන් වහන්සේට. ඉතින් මම මේ ගෙවන හැම තප්පරයකම මම බලන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ හරිම ආදරණීය විදියට ආදරෙන් එයාලත් එක්ක ජීවත් වෙන්න පුළුවන්, හැම වෙලේම සතුටින් ඉන්න. කොච්චර දුක හිතන දේවල් සමහර වෙලාවට එනවනේ අපිට. ඒ කොච්චර ආවත් මම බලන්නේ සතුට හිතෙන පුංචි දෙයක් හරි හොයාගන්න. ඉතින් ඔයාලත් ඒ වගේනේ නේද? අපිට ලැබෙන හැම පුංචි මොහොතක්ම සතුටින් විඳින්න අපි මේ ලැබිලා තියෙන හැම දෙයකටම ජීවිතේ ස්තුතිවන්ත වෙන්න. ලොවේ වෙන කවුරුත් නුන්නේ නුඹ වගේ මැවුනේ මට නම් කිසි දවසේ
සීනයකි නුඹ හැමදාමත් හිත සැරසූ තුරුලේ තෙවටීමා සැරසූ. ඉතින් ඊට පස්සේ අපි මුලින්ම වැඩ තාත්තිගේ තිබ්බ ඒ වැඩ ටික එළියේ ඒ ටික කරගන්න කලින් අපි ඉස්සෙල්ලාම චර්ච් එකට ඇවිල්ලා ජේසුත් එක්ක කතා කරලා ටික වෙලාවක් ඉඳලා තමයි ඊතුරු වැඩ ටික කරගන්න එළියට යන්න හදන්නේ. සුපින්වන්ත ආශා රැක මත නලකවසා හැඟුම් රංචු වේලා රේ පින්න පිරලා මීන සිපිය සදලා සිතේ ඇඟුම කොඳුරා සදා මටම ලැබෙන නාවී සදා මාගේ වේලා. ඊට පස්සේ චර්ච් එකෙන් එළියට ඇවිල්ලා අපි ඊතුරු වැඩ ටික එළියේ කරගන්න තිබ්බ වැඩ ටික කරගත්තා. ඊට පස්සේ මොන හරි පුංචි දෙයක් අමුකේ මම මේ ගෙවෙන හැම මොහොතකටම හරිම ආදරෙයි. හරිම සතුටු වෙනවා මේ හැම මොහොතක් ගැනම හිතලා. මොකද මේ සුදු පුතාගේත් අපි මේ ගෙවෙන හැම තප්පරයක්ම එයාට ආයි එන්නේ නැහනේ. ඉතින් අපිත් එක්ක ඒ ජීවත් වෙලා ඉන්නේ මතක එයාගේ කවදා හරි දකින්න දවසක එයා සතුටු වෙන විදියට මට පුළුවන් විදියට තමයි මම මේ ආවෙන්නේ එකතු කරන්නේ. අපි කොහොමද සුදු පුතා එක්ක ජීවත් වුනේ, එයා එක්ක සතුටින් ආදරෙන් හිටියේ කොහොමද කියලා. ඉතින් අපි ජීවත් වෙන හැම මොහොතකම පුළුවන් විදිහට අපිට දැනෙන විදියට සතුටින් ආදරෙන් ඒ මොහොත තුළ අපි ජීවත් වෙන්න ඕනේ. සතුටින් ගත කරන්න ඕනේ. පුංචි මොහොතක් වුණත් මං හැමදාම කියන්නේ ඒකයි ඔයාලට. ඉතින් මේ අපි මේ දැන් ජීවත් වෙලා ඉන්න එකට අපි සතුටු වෙන්න ඕනි. අපිට මේ ලැබිලා තියෙන දේවල් වලට සතුටු වෙන්න ඕනි. අපිට ඇත්තටම ආදරය කරන කට්ටියක් ඉන්නව නේද කියලා අපි සතුටු වෙන්න ඕනි. අපි අතින් කොච්චර වාසනාවන්තයිද නේද? සමහර අය අපිට ආදරේ නැතුව ඇති. ඒ සමහර අය අපිට කියාගන්න බැරි තරම් මේ ජීවිතේ අපිට ආදරය කරන අය ඉන්නවා. ඉතින් මමත් ඒ හැම කෙනෙක්ටම හරිම ආදරෙයි. ඊට පස්සේ එන ගමන් කේසකටත් ගිහිල්ලා ගෙදරට ඕනි බඩු ටිකත් අරගෙන සුදු පුතාගේ අපි ගෙදර ආවා. ඇවිල්ලා ඊට පස්සේ ඉතුරු වැඩ ටික කරලා මට හවස සැලුන් එකේ වැඩක් තිබ්බා. ඒක කරන්න ආව ගමන් මම ඉතුරු උන වෙලාවේ මට පුළුවන් වෙලාවට මම දැන් ආයෙමත් චිත්‍ර අඳින්නත් පටන් අරන් තියෙනවා. පුළුවන් වෙලාවට එක දිගට කරන්න ටයිම් නැති වුණාට ඉඩක් ලැබෙන වෙලාවට මම දැන් ටික ටික මේ පේන්ටින් කරන්න කියලා තමයි හැදුවේ. ඉතින් මේත් ඒ වගේ මට ඉඩ ලැබුණ වෙලේ එදා දවසේ මම කරපු පේන්ටින් එකක්, වෝටර් කලර් පේන්ටින් එකක්. ඉතින් අද දවසත් මට සතුටින් ආදරෙන් ගත කරන්න ලැබුණ එක ගැන මම දෙවියන් වහන්සේට මේ විශ්වයට ස්තුති කරනවා. ඔයාලා හැමෝටම ආදරෙයි.